ආයුබෝවන් හැමදාම දේශපාලනයම 76 අවුරුදු සාපය ගැනම කතා කර ඉඳලා අද මම හිතුවා දේශපාලනයට වක්‍රාකාරව බලපාන එසේ නමුත් ජන ජීවිතයට ඊට වඩා ගොඩක් බලපාන දෙයක් ගැන කතා කරන්න. අපි පොඩ්ඩක් කතා කරමුද සංගීතය ගැන. සංගීතය කියවම ඔබට මොනවද හිතෙන්නේ? සංගීතය කියන්නේ අපි සාමාන්‍යයෙන් එන්ටර්ටේන්මන්ට් වලට පාවිච්චි කරන දෙයක්. අපේ හිත සතුටු කරන්න ගායනය, වාදනය, ගීත ශ්‍රවණය මේ හැම දෙයකින්ම අපි පිනවන්න පාවිච්චි කරන දෙයක්. එහෙම නේද? නමුත් සංගීතය ඊට වඩා වෙනස් දේවල් වලට යොදා ගන්න පුළුවන් කියලා ඔබ දන්නවද? ඇත්තටම එහෙම යොදාගෙන තියෙනවා. සමහර විට මේ සංගීතය කියන දේ අපි රිලැක්ස් කරන්න එහෙම පාවිච්චි කරනවා. විවිධ රෝගවලට පවා අපි පොඩක් කාම් කරන්න එහෙම පාවිච්චි කරනවා. මේකට එක්තරා විශාල හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි සංගීතය කියන්නේ මේ තරංග වලින් යන ෆ්‍රීකවන්සි. එහෙම යන දෙයක්. මේ දේවල් අපේ ශරීරයේ තියෙන ෆ්‍රීකවන්සි එකත් එක්ක එකතු වුණාම අපිට යම් කිසි මට්ටමක බලපෑමක් කරන්න පුළුවන්. ඔබ දැකලා තියෙනවද කතරගම දේවාලේ ඒ වගේ තැන්වලට ගියහම අර බෙර ගහනකොට සමහර අය ආවේශ වෙන්නේ. එහෙම වෙන්නේ ඒ බෙර හඬේ තියෙන ෆ්‍රීකවන්සි එකයි අපේ ශරීරයේ ෆ්‍රීකවන්සි එකයි එක්තරා මට්ටමකට සමාන වුණාම එක්තරා ට්‍රාන්ස් එකකට යනවා කියලා. එහෙම දෙයක් තියෙනවා කියලා තමයි විද්වතුන් කියන්නේ. ඔය දේ මම දැකලා තියෙනවා අර පාස්ටර් ජෙරම් වගේ අයගේ තියෙන ඒ වගේ තැන්වලත් ඔය මියුසික් එක්ක ඒ කියන්නේ ඔය හලෙලූයා කියාගෙන සමහර අය ඒ වගේම ට්‍රාන්ස් එකකට යනවා. එතකොට අර තොවිල් කරනකොට ආවේශ වෙනවා. ඒ වගේ දේවල් වෙන්නේ සංගීතයේ ශබ්ද බලයත් එක්ක මිනිස්සුන්ගේ මනසට ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපේ ඔය තියෙන වේව්ස් වලින් ඒ තරංග ආයාම වලින් අපේ මනසට එක්ක අපේ ශරීරයේ තියෙන ෆ්‍රීකවන්සි එකත් එක්ක සමපාත වෙලා යම්කිසි දේවල් කරන්න පුළුවන්. ඉතින් මේක හොඳට පාවිච්චි කරන්නත් පුළුවන් නරකට පාවිච්චි කරන්නත් පුළුවන්. හොඳට පාවිච්චි කරන අවස්ථාවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් පිරිත් ශ්‍රවණය කිරීම. ඇත්තටම මට මතකයි මීට කලින් පිටදුවේ සිරිදම්ම හාමුදුරුවෝ එක් වතාවක් කිව්වා එක්තරා විදේශිකයෙක් ඇවිල්ලා ලංකාවේ පිරිත් ගයකට ගිහින් තියෙනවා. ගිහිල්ලා නැවත තමන්ගේ රටට ගිහිල්ලා කිව්වලු මං එක ගෙදරකට ගියා ලංකාවේදී එක සින්දුවක් ඇහුවා හවස පටන් ගත්තම ඊළඟ දවසේ උදේ තමයි මේ සින්දුව ඉවර වුණේ කිව්වලු. මොකද ඔහු දන්නේ නැහැ මේක පිරිත් කියන්නේ මොකක්ද කියලා. ඔහු ඒක සින්දුවක් කියලා කිව්වේ ඒකේ යම්කිසි සංගීතමය දෙයක් තියෙන නිසානේ. ඒක ඇත්ත. මොකද අපි දන්නවා අපි පිරිත් හෝ එහෙමත් නැත්නම් අපි ගාථා හෝ කියන්නේ එක්තරා රිද්මයකට. ඒ රිද්ම ඒ ස්වර පරාසය සාමාන්‍යයෙන් තියෙන්නේ ස්වර 6යි. ස්වර පරාසය සාමාන්‍යයෙන් තියෙන්නේ ස්වර 5යි. ස්වර 5ට එහා යන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ඔය ශබ්දය වෙනස් කරලා තනුව වෙනස් කරලා තාලය වෙනස් කරලා ගාතාවන් කියනකොට පිරිත් කියනකොට ඒ දේවල් වලින් අර ලැබෙන බලපෑම ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට අපි දන්නවා අපි පිරිත් කියනකොට යම් කිසි ආකාරයකින් අපිට හිතට දැනෙනවා සංසුන් බවක් සහනයක් එහෙම ලැබෙන්නේ අපි කියන දෙයටම සමාන දෙයක්. ඒ වගේම ගීතය ওই විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සංගීතය කියන්නේ එක්තරා රටාවකට පෙළ ගැස්වූ ස්වර ටිකක්නේ. ඒ වගේම තමයි අපි ගාථා වුණත් කියන්නේ එක්තරා රිද්මයකට ස්වර පෙළ ගැස්වලා තමයි. ඉතින් ඒකෙන් වෙන ඉෆෙක්ට් එක සංගීතයෙන් වෙන ඉෆෙක්ට් එක වගේම දෙයක් අපිට දැනෙනවා. ඒ වගේම ඔබට මතක ඇති සමහර වෙලාවට අපි සමහර ගීතවලට කැමති වෙලා තියෙන්නේ ඒ ගීතේ වචනයක්වත් දන්නේ නැතුව. අපි හින්දි සින්දු වලට ආසයිනේ පොඩි කාලේ ඉඳන්ම අපි හින්දි සින්දු ඕන තරම් අහලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපි හින්දි සින්දු වලට ආසනකොට ඒක වචනයක්වත් අපි දැනගෙන හිටියේ නෑනේ තේරුමක් දන්නේ නෑ. ඒ වගේම ලම්බාඩා වගේ අපි පොඩි කාලේ ආපු ගීත බොලිවියන් ගීතයක් ඉංග්‍රීසිත් නෙමෙයි වචනයක්වත් දන්නේ නෑ. නමුත් අපි රිද්මයට කැමතියි. ඒ වගේම තමයි අමතක කරන්න බෑ අපේ යොහානි ජාත්‍යන්තරයට අරන්ගේ මැනිකේ මගේ හිතේ ගීතය ඒකත් ඒ වගේම ජාත්‍යන්තරව වැළඳගත්තේ ඒ ගීතයේ තියෙන එක්තරා රිද්මේ නිසා සමහර දේවල් ලෝකවාසී සියල්ලම විසින් ග්‍රහණය කරන මට්ටමේ එහෙම සංගීත පෙළගැස්මක් තියෙන දේවල්. ඉතින් ඒකින්ද තමයි කියන සංගීතයේ විශ්වීය භාෂාවක් කියලා. සංගීතය ස්වර මේ හැමදේම අපේ ජීවිතත් එක්ක තදින් බැඳිලා තියෙනවා. කුඩා දරුවෙක් විදිහට අපි මව් කුසේ ඉන්නකොට අපි නිතර සවන් දෙන දෙයක් තමයි මවගේ හෘද ස්පන්දනය. අන්න ඒ නිසා තමයි දරුවෙක් බිහි වුණාට පස්සෙත් තමන්ගේ මව දරුවව තුරුළු කරගන්නකොට දරුවට ඇහෙනවා නැවතත් අර තමන්ගේ මව් කුසදී ඇහිච්ච ඒ පුරුදු ශබ්දය ඒ මවගේ හෘද ස්පන්දනය. ඒ නිසා දරුවා ඉක්මනට කාම් වෙනවා. හරි ඉක්මනට සංසුන් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා අපිත් එක්ක අපේ ජීවිතත් එක්ක බැඳිලා තියෙන්නේ අපි නොදන්නවත් මට්ටමකින්. අපි නොදන්නවට සමහර බටහිර රටවල් වල පවා ඇමරිකාව වගේ රටවල් වල පවා මේ පිරිත් පාවිච්චි කරලා රෝගීන් සුව කරන්න යොදාගෙන තියෙනවා. ඔවුන් ඒක පරිශ්‍රණ මට්ටමින් කරලා තියෙනවා. අන්න ඒ වගේ පිරිත් වගේම සංගීතයත් කියන්නේ ලොවක් නලවන්න පුළුවන්, ලොවක්
හඬවන්න පුළුවන් වගේම ලොවක් කලඹන්න පුළුවන් ශක්තියක් තියෙන දෙයක්. අපි කුඩා කාලේ අවදි වෙන්නේ අපේ ගෙවල් වල රේඩියෝ එක දාන උදේම. ඒක උදේ 5ට විතර වගේ මුලින්ම යනවා සෙත් පිරිත්. ඉතින් සෙත් පිරිත් අහගෙන ඊට පස්සේ මෛත්‍රී භාවනාව අහනවා. ඊට පස්සේ උදෙන්ම අපිට අහන්න තියෙන්නේ දේශාභිමාන ගීත. ගොඩක් වෙලාවට ඒ ගීත වලින් කීපයක් තමයි අර උදා වුණා හිරු උදාන ගියෙන් කියලා නීලා වික්‍රමසිංහ මහත්මිය කියන ගීත. දැයේ නිදිගැට මුදා අවදි වෙමු එකමුතු වී අපි අපේ ලොවක් වෙත වරම් ලබා යමු. ඒ වගේ ඊ타ත්ම ලස්සන දේශාභිමානයේ වැඩෙන ඊ타ත්ම පොසිටිව් වයිබ් එකක් එන ගීත. ඒ වගේම සමනල මුදුනේ සිරිපද සිඹ සිඹ උදාගිරප්පායයි ඒ වගේ ගීත. ඊට පස්සේ තව තියෙනවා කහවන් ගොයමට රන්දිය වැහැලා නියරින් ඉතිරෙනවා. ඒ වගේ ගීතවල ඒ වගේ තියෙන රිද්මය පවා හරිම සංසුන් කරන හිත සුවපත් කරන ඒවා. ඉතින් අපි උදේ අවදි වෙන්නේ ඒ වගේ සංසුන් ඒ වගේ ගීත අහලා ඊට පස්සේ අපි පාසලට යන හරිම ප්‍රබෝධමත් ගතියකින්. එහෙම ගිහිල්ලා පාසලේදීත් ඒ කාලේ අපිට ශ්‍රවණය කරන්න. කියන්නේ පාසල පටන් ගන්න කලින් පාසලේ වාදනය කරපු ගීත තිබ්බා. මගේ සිත තැම්පත්ය 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 මගේ සිත පිවිතුරුය සංසුන්්‍ය තැම්පත්ය. එහෙම කියලා ඒ ගීත ඉවර කරන්නේ පාසලින් මග දකින්න හොඳම දරුවා මමයි කියලා. තමන් ගැනම ඊ타ත්ම හොඳ යහපත් පොසිටිව් තින්කින් එකක් පොසිටිව් වයිබ් එකක් ඒ වගේ හොඳ හැඟීමක් එක තමයි ඒ ගීත ඉවර කරන්නේ. ඉතින් අපි ඒ විදිහට අපේ දෙමව්පියන් අපේ ගුරුවරුන් අපිව හදලා පාසලෙන් එළියට යන්නේ ඇත්තටම හොඳ මානසිකත්වයක් එක්ක. ඉතින් එහෙම මානසිකත්වයක් එක්ක එළියට එන දරුවන්ට මොකද වෙන්නේ? මම නම් කැම්පස් එකෙන් පස්සේ කෙලින්ම රස්සාවකට ආවා. මට අවශ්‍ය වුණේ නැහැ විශ්වවිද්‍යාලයට යන්න රජයේ විශ්වවිද්‍යාල වලට. ඒ ගැන මම කලින් වතාවක කියලා තියෙනවා. විශ්වවිද්‍යාලවල ඔය රැගින් වලට මම කැමති නැහැ. හැබැයි ඔය ගොඩක් දෙනෙක් කැම්පස් යන ගොඩක් දෙනෙක් මට මතක විදිහට ඒ කාලේ උසස් පෙළ ලියන සිසුන්ගෙන් 15000කට විතර වගේ තමයි සරසවි වරන් ලැබුණේ. ඉතින් ඔවුන්ට තිබුණා තමන් හරි ප්‍රිවිලේජ්ඩ් කියන තමන් හරි එක්ස්ක්ලූසිව් හරිම විශේෂ කොට්ටාශයක් කියන කියන්නේ හැඟීමක් ලබා දීලා තිබ්බ විශ්වවිද්‍යාල හිටපු අය විසින්. ඒක එක්තරා විදියකින් ඇත්ත. මොකද ඔවුන් තමයි වැඩිම ලකුණු අරගෙන කැම්පස් යන කට්ටිය. ඉතින් ඒ අයගේ ඒ ප්‍රිවිලේජ් එක, ඒ එක්ස්ක්ලූසිවිටි එක, ඒ තියෙන විශේෂිත හැඟීම පවත්වාගෙන යන්න නම් ඔවුන් මොකක්ද ඊට පස්සේ කළ යුත්තේ? අන්න ඒ අයව ඊ타ත්ම නරක විදිහට භාවිතා කරපු කට්ටියක් තමයි ජවිපේ කියන්නේ. ඔවුන් ඒ සිසුන්ගේ මනසට දැම්මේ ඊට පස්සේ ඔබට මේ ලැබිලා තියෙන්නේ මේ විශ්වවිද්‍යාල ජීවිතේ ඔබට ලැබිලා තියෙන්නේ හරිම මේ පාලකයන් හරි නරකක් ඔබට කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනය දීලා අවුරුදු 13ක් පාසලේ නොමිලේ අධ්‍යාපනය හදාරන්න ඉඩ දීලා ඊට පස්සේ විභාගයෙන් පාස් වුණාට පස්සේ විශ්වවිද්‍යාලයට එන දරුවන්ට මහ පොළක් දීලා ලබා දෙන්න පුළුවන් හැම පහසුකමක්ම දුන්නට පස්සෙත් මේ ශිෂ්‍ය නායකවරුන් ඔය ජවිපේට සම්බන්ධ ශිෂ්‍ය සංවිධානවල නායකවරුන් ඇවිල්ලා මේ ළමයින්ට තෙල බෙදනවා කියලා දෙයක් කරනවා. එහෙම කරලා උන්ට කිව්වා ඔබ මේ කරන්නේ ඉතාමත්ම දුෂ්කර ජීවිතයක්. මේ පාලකයන්ගේ වැරද්දෙන් තමයි ඔබ මේ දුක් විඳින්නේ. එහෙම කියලා ඔවුන්ට අහන්න දුන්න සින්දු මොනවද? හන්තාන අඩවියේ කඳු මුදුන සිසාරා මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ. කකියන හදවත්වල දුක්ගිනි මේ වගේ මට නම් පදවත් හරියට මතක නැහැ. මං ආස නැහැ ඒ වගේ අර නෙගටිව් වයිබ් තියෙන සින්දු වලට. ඒ වගේ හරිම අර ප්‍රකෝප කරන අනේ අපි හරිම වික්ටිම්ස් ලානේ. ඒ වගේ කියනකම් අර පාසලෙන් එන හරි ආදරෙන් ඔද වැඩිලා ආදරෙන් ගුරුවරුන්ගේ රැකවරණය ලැබලා අර ආපු මල් වගේ දරුවන්ගේ හිත් ඊට පස්සේ විශ්වවිද්‍යාලයේදී ඔවුන් දූෂණය කරනවා. ඔබට මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන්නේ හරි දුකක් කියලා. මොනවද ඉතින් වෙන කරන්න පුළුවන්? ආණ්ඩු තිබිච්ච ආණ්ඩු නිදහස් අධ්‍යාපනය දීලා නොමිලේ අධ්‍යාපනයත් ඔක්කොම දීලා මහා පොළක් දීලා තවත් මොනවද මේ ආණ්ඩු වලට කරන්න කිව්වේ? නමුත් ජවිපේ කර යන්නේ ඒක. එතනදී මම අකමැත්තෙන් වුණත් මතක් කරන්න තියෙනවා මේ නන්දා මාලිනී මහත්මියගේ මෙහෙවර. එතුමිය ගායිකාවක් විදිහට මම ඉතාමත්ම ගරු කරා. නමුත් එතුමියගේ පවන ප්‍රසංගය තහනම් වන්න සිද්ධ වුණේ එතුමියගේ ගීත හරහා බොහෝ විට මේ වගේ ප්‍රකෝපකාරී හැඟීම් වලට උලුප්පන හැඟීම් ඇති කරන විදිහේ ගීත එතුමියගේ ඒ පවන ගීතවල අඩංගු වෙන නිසා. ඒ වගේම අර යදබිම් බැද විලංගුලා මගේ පුතා රැගෙන යන්න ඒ වගේ ගීත පවා එතුමිය කිව්වේ. ගුණදාස කපුගේ පවා එක්තරා ආකාරයකට ඒ වගේ ගීත කිව්වා. ඒවා තමයි සරසවි සිසුන් අතර ඉතාමත්ම ප්‍රචලිත වුණේ. ඉතින් මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහනවා. ඔබ විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙන ගන්න නම් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගැනීමේ කාර්යය හරියට කරා නම්
ඔබට යදමින් බැද විලංගු දානවද? ඔබට යදමින් බැද විලංගු දාන්න සිද්ධ වුණේ ඔබ ගියපු අධ්‍යාපන කටයුත්ත නොකර එක එක විදිහේ ශිෂ්‍ය සංවිධානවල එක් අයගේ පටු අදහස් වලට ඔබ ලක්වීම නිසා. ඔවුන් සංවිධානවල පිටිපස්සෙන් ඉඳගෙන අහිංසක ඔබව ඉස්සරහට දාලා ප්‍රකෝප කරලා ඉදිරියට යවලා ඒ අහිංසක ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමයි අන්තිමට ජීවිතෙන් වන්දි ගෙව්වේ. රටට යහපතක් කරන්න, රටක් සුවපත් කරන්න යොදාගත හැකියව තිබුණ සංගීතය රටක් ලේවිලක් කරන්න, රටේ වැදගත්ම කොටස අර කිව්ව වගේ එක්ස්ක්ලූසිව් most privilege හොඳම මොළ ටික ඔවුන්ගේ මනස විකෘති කරන්න සංගීතයත් යොදවපු එක්තරා අවස්ථාවක් විදිහට මම මේක මතක් කරන්න කැමතියි. මම ඇත්තටම කියන්න කැමතියි වර්තමාන දුවා දරුවන්ටත් මේ වගේ අන් අයගේ ප්‍රකෝප කිරීම වලට අහු වෙන්න එපා. මේවා අපිට අතීතයෙන් ඉගෙනගත හැකි පාඩම්. අපි මේ පාඩම් ඉගෙන ගත යුතුයි. ඒ නිසා එක එක අයගේ පටු අරමුණු වලට ඔබේ සිහින දන් දෙන්න එපා. ඔබේ සිහින බිලි දෙන්න එපා. මොකද ඒ ත්‍රිමා විතරණ වගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා විශ්වවිද්‍යාලයට ආවේ ඉගෙනගෙන වෛද්‍යවරියෙක් කියලා හොඳ ජීවිතයක් ලබන්න. බොහෝමයක් දරුවෝ ඒ තමන්ගේ සිහින සැබෑ කරගත්තා. නමුත් එක එක පටු දේශපාලනික අදහස් වලින් විකෘති වුණ මනසවල් වලින් පෝෂණය වෙච්ච එක් ශිෂ්‍ය සංවිධාන නායකයන් ඒ දරුවන්ගේ මනසට කාවද්දපු ඒ අනවශ්‍ය චින්තනය නිසා ඔවුන් සිය ජීවිතයෙන් වන්දි ගෙව්වා. ඉදිරියේදී මේ වගේ දේවල් නොවෙන්න වග බලා ගන්න ඕන. ඒත් එක්ක මම පොඩ්ඩක් මතක් කරන්න කැමතියි දැන් මම එපිසෝඩ් කීපයක් කරලා තියෙනවා. ඔබ තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් කරුණාකරලා subscribe කරන්න. ඔබ මගේ මේ programs ගැන හිතන්නේ මොනවද කියලා comment එකක් දාන්න. ඔබේ මිතුරු මිතුරියන් අතරත් මගේ මේ videos share කරලා මගේ channel එක ඔවුන් අතරත් ප්‍රචලිත කරන්න. ඒක ඉල්ලන ගමන් ඔබෙන් සමු ගන්නවා. නැවත මේ වගේ program එකකින් හමු වෙමු. ආයුබෝවන්.